මරණ 3ක් ඇති මිනිහෙක් පැණි කෑයෝ. ඒ වගේ තමයි අපි දෙන්නත් මේ 1000 ප්‍රශ්න තියාගෙන ප්‍රශ්න කෝටියක් ඔළුවේ තියාගෙන අපි දෙන්නාම මේ පොඩි වැවක් බලන්න. දුවතරම් සීල සමාදන් වෙන්න දුව ගියා. දුව ගිහින් දා ලෙනින් ගමන් තමයි මේ ආවේ. ඉන්දුවලට මම ලස්සන වැවක් පෙන්නන්නම් ඈ. ගෙදර ඉඳලා කිලෝමීටර් යක් වගේ තමයි තියෙන්නේ මේ වැවට දුර. ඒ වුණාට ඉතින් මේක ඉතින් ආවේ සෑහෙන කාලෙකින්. මේක අල්ලගන්නකොට මේ තියෙන ලස්සන වැවක් පෙන්නන්න යන්කෝ. මේ වැවේ නම දන්න කට්ටිය ඇති. දන්න අය කමෙන්ට් කරන්න නම. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක. ඒ වගේ මේ ලස්සන වැව තවත් කෙනෙකුට බලන්න. මේක ෂෙයා කරන්න. ෆලෝ කරලා තියාගන්න. තව වීඩියෝ එකක් බලා ගන්න. ආනෝ ලස්සන. මේ යන්නේ මේ වැව බන්ටේදී. මේ පල්ලෙහාන් තියෙන මේ වැවෙන් පෝෂණය වෙන කුඹුරු යාය. ගහක් උඩ පැලක් එහෙම එනවත් දන්නේ වලට. පොඩි කැකිලි හේනක් තියෙනවා. මේ වගේ ලස්සන පැට් එක තමයි ජීවත් වෙන්නේ. අර වැවේ කෙනෙක් නානවද? මට දෙන්න නානවද කිලිනවද මන් දන්නේ. ඔළුවක් විතරයි වේලේ කිව්වා බලමු. කිලිනව නෙවෙයි මාළු දෙලක් අල්ලන. මාළු දෙලක් ඔතනවර තේනද බණ්ඩ වලට මම ලං කරලා පෙන්නුවා චුට්ටක්. ඔය ඉන්නේ දෙලක් අකුලනවා. ඔය තියෙන දියගෝලින් වැහිලා තියෙනවා. අර පැත්තේ හේන් යායක් තියෙනවා. මේක ඉතින් මාර ලස්සන පොට් එකක්. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. උත්සරණ දෙවියන්ට ආදරේ හැමෝටම ෆලෝ කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න ඉතින්. වස්තුලා ටික